එනවා මිස්. හරි. යුනික් කොලේජ් ග්‍රාම නිලධාරී ප්‍රවේශ විභාගය හතරවෙනි කණ්ඩායම විදියට තමයි පුතේ ඔයාලව අද පළවෙනි දවස නේද? එතකොට මෙතන මීට කලින් කණ්ඩායම් 3 දරුවොත් ඉන්නවා. මොකද ජනහානි වාස සංගණනයත් එක්ක තොරතුරු අප්ඩේට් වෙලා තිනවා. ඒක නිසා එයාලයි එතකොට වැටවු ටිකයි මගේ පරණ වැටවු ටිකයි ඔක්කොම අද ක්ලාස් එකේ ඉන්නවා. හරිද? ඊට අමතරව රෙකෝඩින් බලන දූල පුතාලට කියන්නේ රෙකෝඩින් එක බැලුවයින් පස්සේ පුතේ ඔයාලගේ ශිෂ්‍යාංකය අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ. හේතුව මිස් දැනගන්න ඕනේ කවුරුද ක්ලාස් එකට ආවේ කවුරුද ක්ලාස් එකට ආවේ නැත්තේ කියලා. හරිද? හරි. එතකොට පුතේ ඔයාලට පොඩ්ඩක් එක්සෑම් එකේ පේපර්ස් 3ක් තියෙනවා. එතකොට මුලින්ම අපි අවබෝධය බලමු. සිංහල කියන්නේ ඒකට. හරිද? එතකොට මේ සිංහල පේපර් එක මාර අමාරු පේපර් එකක් නෙවෙයි. පැහැදිලිද කියන එක? මේ සිංහල පේපර් එක පුතේ ඔයාලට මාර අමාරු පේපර් එකක් නෙවෙයි. හේතුව ඔයාලට තියෙනවා පුතේ අනිවාර්යෙන් අපි සිංහල පේපර් එක රචනාවක් බලාපොරොත්තු වෙනවා. නමුත් මේක පැය එකමාරක පේපර් එකක් නිසා ඊටත් වැඩිය අපි ග්‍රාම නිලධාරී කියන ධූරයේ ඉඳගෙන කරන්නම ලියුම් ලියන එකනේ. එතකොට රාජකාරී ලිපි පැත්තට තමයි බර වැඩි තියන්න වෙන්නේ. හේතුව 2024 අන්තිමටම තිබ්බ ග්‍රාම නිලධාරී ප්‍රවේශ විභාගයේ රාජකාරී ලිපියක් ලියන්න ආවුත්තේ. හරිද? එතකොට අනිවාර්යෙන් ඔයාලා රාජකාරී ලිපි ප්‍රැක්ටිස් වෙන්න ඕනේ කොහොමද ලියන්නේ කියන එක. දෙවෙනි එක තමයි පුතේ තනිපද දීලා තිබ්බා. තනිපද 10ක් විතර දීලා තිබ්බා. ප්‍රස්තාව පිළිලු දීලා තිබ්බා. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ රාජකාරී ලිපිය සහ තනිපද ප්‍රස්තාව පිළිලු කියන්නේ මාර අමාරු දේවල් නෙවෙයි පුතේ. හරිද? ආයෙ දීලා තිබ්බ පුතේ ඡේදයක් දීලා ඒකේ විරාම ලක්ෂණ දාන නැවතීමේ තිතකමාව කොහොමද ඒක පිළිවෙලට ලියන්නේ කියලා. හැබැයි දීලා තිබ්බ ඡේදෙ ලොකුයි. හරිද? තේරුම් ගන්න මේ මිස් කියන එක. විභාගේ පේපර් එක ලේසි වුණාට පුතේ ඔයාලට මෙතන තියෙන්නේ කාල කළමනාකරණය කිරීම පිළිබඳ පරීක්ෂණය. හරිද? සිංහල කියලා ඔයාලට මේ දෙන්නේ කාල කළමනාකරණය පිළිබඳ පරීක්ෂණය. එතකොට ඒ ඡේදෙ ලියන්නයි ආයේ ඡේදයක් දීලා ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. ඒකේ තියෙන්නේ පුතේ ඡේද කියවලා ඔයාලා ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. හරිද? එහෙම එකක් දෙනවා. ආයෙ දෙනවා පුතේ වාක්‍ය රට ඒ කියන්නේ වාක්‍ය කර්මකාරක ඔයාලා ඒ සිංහල වාක්‍ය රටා මිස් මුලින්ම ඒක උගන්වනවා වෙනම පාඩමක් විදියට. එතන ලකුණු ඔයාලට ලකුණු 10ක් තියෙනවා. හරිද? එතකොට ඡේදේ ලකුණු වෙනවා. සාමාන්‍ය රාජකාරී ලිපියෙන් ලකුණු වෙනවා. ඔයාලට දෙන්න පුළුවන් නේද? පත්‍රිකාවල් ලියන්න දෙන්නත් පුළුවන්. බොහෝ විට මිස්ගේ දැනුවත්භාවයත් එක්ක රාජකාරී ලිපියකට තමයි පුතේ පැය එකමාරක් වගේ වෙලාවකදී ඔයාලා ලොකු ලියුමක් ලියන්න තරම් මේ පේපර් එකේ කාලයක් හම්බ වෙන්නේ නැහැ. පේපර් එක අමාරු නෑ, හරිම ලේසි. ඔයාලගේ අත ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒ කියන්නේ අතෙන් වේගෙ තියෙන දරුවා අනිවාර්යෙන් ඔය පේපර් එකට ලකුණු ගන්නවා. හරිද? එහෙම ලකුණු ගන්නවා කියලා මේ ලකුණු 90ක් 100ක් ගන්න තරම් විභාගයක් නෙවෙයි මේක. හරිද? නමුත් ඔයාලට පුළුවන් උපරිමය ඔයාලා ස්කෝර් කරන්න ඕනේ. මොකද මේක පුතේ තරඟ විභාගයක් නේද? දැන් ක්ලාස් යන ළමයි ඉන්නවා, ක්ලාස් නොයන ළමයි ඉන්නවා. දැන් මිස්ටර් කලින් බන්ධනාගාර එක්සෑම් එකේදී හම්බුණා ගොඩාක් දරුවන්ව. සමහර එයාලා ඒ ගුරුවරු නොදැනුවත්භාවයකින්ද දන්නේ නැහැ. ඒ ළමයින්ට ලොකු සිංහල වපසරියක් නේද? ඒ කියන්නේ සිංහල කියන එක හරියට උසස් පෙළ සිංහල කරනවා වගේ ඒ ළමයිට උගන්වලා. හොඳයි එහෙම උගන්වන එක. නමුත් අපි මේ යන විභාගය මොකද්ද විභාගෙට එන්නේ කියන එකනේ පුතේ අපිට වැදගත්. ප්‍රවේශ විභාගයේ පාස් වීම. හරිද? ප්‍රවේශ විභාගය සමත් වීම විතරයි. හරි? ඉන් එහාට දෙයක් මිස් උගන්වන්නේ නැහැ. ඒක ඔයාලා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මිස් ටාගට් කරන්නේ ඔයාලගේ එන්ට්‍රන්ස් එකේදී ඔයාලව පාස් කරන්න විතරයි. පැහැදිලිද? එතකොට පුතේ IQ එකේදී බුද්ධි විශ්ලේෂණ කොටස. හරිද? ඒකෙදි පුතේ දැන් මීට කලින් අවුරුදු වලදී ඇවිල්ලා තිබ්බා ගොඩාක් දුර වේගය නේද? ගණිත ගැටු පැත්තට බාර වැඩි. දැන් මේ වෙද්දි වර්තමානයේ විතර පැත්තට බර වැඩි හැම ප්‍රශ්න පත්‍රයක්ම. පැහැදිලිද කියන එක. ඒ කියන්නේ ගණන් පුළුවන් හැමෝටම පේපර් එක ලේසි කියන මතයක හිටියනේ. එහෙම එකක් නෑ දැන්. ඔක්කොම තියෙන්නේ තාර්කික ගැටලුත් එක්ක නේද? ළමයාගේ බුද්ධි මට්ටම කොහොමද කියලා බලන්න තමයි ඒ දීලා තින්නේ. එතකොට මේ ඒ වලට ගැලපෙන ප්‍රශ්න පත්‍ර ඔයාලට දෙනවා පුතේ.
විශේෂයෙන් දැන් ඇවිල්ලා තිබ්බ හැම එක්සෑම් එකකටම වගේ විවෘත විශ්වවිද්‍යාල එතකොට බන්ධනාගාර ප්‍රවේශ විභාගයේ කළමනාකරණේ හැම එකටම ඇවිල්ලා තිබ්බ කැලෙන්ඩර් ගැටලුව. පොදුවේ ගත්තාම මේ හැම පේපර් එකකටම. එතකොට අපි අර පරණ යාල්පැන ගිය හැමදාම දෙන්න එකම ස්ට්‍රක්චර් එකේ පේපර් කරලා හරියන්නේ නැහැ පුතේ. මේ දෙන පේපර් ටික දැන් 20 දෙන්න ඔයාලට පේපර් පහ නම් ඒ පහ හරියට ප්‍රැක්ටිස් කරන්න. හරිද? පේපර් 70ක් 80ක් කළත් වැඩක් නැහැ පුතේ පරණ ඒවන. හරිද? එක්සෑම් එකට එන්නේ නැති ඒවා නම් කරලා වැඩක් නැහැනේ. ඔයාලා සිංහල වුණත් ඔයාලා කොච්චර දැනුම අරගත්තත් වැඩක් නැහැ. මේ දේවල් පේපර් එකට එන්නේ නැහැ. පැහැදිලිද මිස් කියන එක? එතකොට පුතේ ඔයාලට සාමාන්‍ය දැනීම හා කාලීන තොරතුරු කියන එක ඒ කොටස අනිවාර්යෙන් ඔයාලා දැන් හිතන්නකෝ ඔයාලා පොතක් ගන්න ඕන CR පොතක් අරගෙන ඒ ටික ලියා ගන්න ඕනේ. දැන් මිස් දෙන කාලීන තොරතුරු වලට අමතරව ඔයාලටත් කාලීන තොරතුරු හොයා ගන්න වෙනවා. මොකද කාලීන තොරතුරු කියන්නේ විශාල වපසරියක්. දැන් වාසනාවකට බන්ධනාගාර එක්සෑම් එකේදී මිස් ප්‍රශ්න 50 ආසන්න වෙන්නම දීලා තිබ්බා අන්තිම සෙමිනාර් ප්‍රශ්න ටික. හරිද? ඒ වගේ තමයි. දැන් ඔයාලා දැන් මොකක් හරි මිස් කිව්වොත් සම්මාන උළෙලක් කියලා. දැන් ඔයාලා ලවක තියෙන හැම සම්මාන උළෙලම නම් ලියලා ඒව පාඩම් කරන්නේ නැහැ පුතේ. හරිද? ලංකාවට සාපේක්ෂව මොකක් හරි ලංකාවත් එක්ක ගැටෙන මොකක් හරි තිබ්බොත් තමයි පුතේ ඔයාලගෙන් කාලීන තොරතුරු විදියට ඒව අහන්නේ. නැත්තම් ලෝකේ ගෝලීය තොරතුරු විදියට අපිට වැදගත් දෙයක් තිබ්බොත් විතරයි පුතේ අහන්නේ. එතකොට ඔයාලා මිස් දේවල් සාමාන්‍ය දැනීම් සහ කාලීන තොරතුරු දෙද්දී ඔයාලගේ මනසට තේරෙන්න ඕන මේ මොකද්ද මේ යන වපසරිය කියන. හරිද? එතකොට ඔයාලා ඒක තේරුම් ගන්න ඕන. අද පේපර් එකේදී ග්‍රාම නිලධාරී කෙනෙක් කියන්නේ කවුද? ඒ අවශ්‍ය කරුණු ටික තමයි වැඩිපුර කතා වෙන්නේ පුතේ. ඔයාලා එතකොට CR පොතක් අද ගත්තේ නැති දරුවෝ මේ කොලයක් හරි ගන්න පුතේ. CR පොතක් ගන්න 120 ඔයාලා ඒක ලියා ගන්න ඕන පුතේ. කාලීන තොරතුරු හා සාමාන්‍ය දැනීම. ඒ පොත ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑ. හරිද? එක්සෑම් එකට යන්න කලින් දවසේ අර කොලේ මේ කොලේ ඒව නෑ. ඒ පොතේ ලියා ගන්න ඔක්කොම මිස් දෙන පේපර්ස් ටිකක් පුළුවන් නම් ඔයාලා අතින් ලියන්න. මතක තියෙන්න අතින් ලියන්න. හරිද? සින්දුවක් අහලා පේපර් එක ලියන්න එපා. රෙකෝඩින් දෙනවා. දැන් සමහර ළමයි දැන් මගෙන් අද ඇහුවා මිස් රෙකෝඩින් කොච්චර දවසක් කියලා එකක් නෑ පුතේ. ඔයාලගේ එක්සෑම් එකට ගිහිල්ලා එක්සෑම් එක ලියලා ඉවර වෙනකම්ම ඔයාලා රෙකෝඩින් ආයෙ බලන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එක්සෑම් එක උදේ 8ට තියෙනවා නම් හෙට ඒ උදේ 8 වෙනකම්ම ඒ රෙකෝඩින් ටික හැමම තියෙනවා. ඊට පස්සෙත් තියෙනවා සතියක් විතර යනකම්. හේතුව ඔයාලට ඇවිල්ලා බලන්න බෑනේ ඔයාලා ලියලා තියෙන ආන්සර්ස් හරිද කියලා. ඒක නිසා. හරිද? පැහැදිලිද මම කියපු එක? එතකොට ඔයාලගේ මේ ක්ලාස් එකේදී පුතේ කැමරා ඔන් කරන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි ග්‍රාම නිලධාරී කියන්නේ කතා කරන්න ඕන විෂයක් නේද? පට නැත්තම් මොකුත් කරන්න බෑ ඔය රැකියාවේදී. පැහැදිලිද? එතකොට ඒක නිසා මිස් ප්‍රශ්න කියවන්න කියලා එක එක්කිනාගේ නම් කියනවා. බය වෙන්න එපා පුතේ. මොකද ඔයාලා කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. ඉන්ටර්විව් එකට ගිහිල්ලා නේද? කකුල් දෙක ඩණ්ඩම් ගාලා වෙවුලද්දී ලකුණු 10ක් නැති වෙනවට වැඩිය හොඳයි. දැන් කතා කරලා ඒක හදාගන්න එක. හරිද? ඒක නිසා පුතේ මොකක් හරි මයික් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් මිස්ටර් මෙසේජ් එකක් දාන්න මයික් එක මෙහෙ වෙලා කියලා chat එකට හරි. එතකොට මිස් ඒක බලන්න. මේ අනිත් අය මාත් එක්ක කතා කරලා අපි පේපර් එක බලමු. පේපර් එකේ ප්‍රශ්නයක් දීලා පුතේ ඉස්සර මිස් MCQ විදියට 4ක් දීලා කරේ. නමුත් මිස් දැන් ඕක දිගින් දිගට කරගෙන යද්දි මිස්ට තේරුණා සමහර ළමයි ඒ දීපු ප්‍රශ්න 4ත් එක්ක ළඟින් ආපු ප්‍රශ්නයක් තිබ්බොත් ඒ මතකට ඒක ලියනවා. හරිද? ඒකින්ද මිස් දැන් ඉඳන් කියන්නේ මේ 5ක ඉඳන් වගේ කරන්නේ ප්‍රශ්න දීලා උත්තරේ දෙනවා. හරිද? එතකොට ඔයාලා 100%ක් ඔයාලගේ මනස දන්නා මේ ප්‍රශ්නෙට මේක තමයි උත්තරේ. හරිද? තෝරන්නත් පුතේ ඔයාලා දැනගෙන ඉන්න එපා හරි උත්තර. ඒක නිසා අපි යමු ප්‍රශ්න පත්‍රයට. හරි. කැමති කෙනෙක්ට කියවන්න පුළුවන් පුතේ පළවෙනි ප්‍රශ්නේ. කැමති දරුවෙක් කියවන්න. ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කීයද? ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කීයද කියලා අහන්නේ පුතේ. ශ්‍රී ලංකාවේ 2012 වෙද්දී නේද සංගණනයට අනුව 14000
22ක් තිබ්බ ග්‍රාම නිලධාරී වසම්. වර්තමානයේ වෙනකොට ග්‍රාම නිලධාරී වසම් කීයක් වෙනකන් අඩු වෙලා තියෙනවද? දාන්න බලන්න chat එකට. හරියන්න හෝ වරදින්න හෝ යාලා උත්තරේ දාන්න ඉක්මනට. දාහතරදාස් 8ක් 14008ක්. ඇයි පුතේ මේක 14008ක් උනේ? ඇයි 14008ක් උනේ? 2012ට වැඩිය කොහොමද ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව අඩු උනේ? මොරගහ කඳේ ව්‍යාපෘතිය කියලා එකක් අහලා තියෙනවද ඔයාලා? ඔව්. ආ? මොරගහ කඳේ ව්‍යාපෘතිය කියලා එකක් අහලා තියෙනවද? ඔව්. මොරගහ කඳේ ව්‍යාපෘතිය පුතේ ඒක නිසා මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරී වසම් ජලයෙන් යට වුණා. පැහැදිලිද? ඔයාලගෙන් අහන්න පුළුවන් ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව අඩු වීමට හේතුව. හරිද? ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව අඩු වීමට හේතුව අහන්න පුළුවන්. එතකොට ඔයාලා ලියන්න ඕන පුතේ මොරගහ කන්ද ව්‍යාපෘතිය මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල් ප්‍රදේශයේ ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාවක් ජලයෙන් යටවීම කියලා ඔයාලට දෙන්න පුළුවන් MCQ විදියට. හරිද? ඊගහන්න. එතකොට ගොඩක් පුතේ මේ පේපර් එකේදී ප්‍රශ්න 10ක් විතර තමයි ලියන්නේ. හරිද? ප්‍රශ්න 10ක් වගේ තමයි ලියන්නේ. අනිත් ඔක්කොම තියෙන්නේ ඔයාලට තෝරන්න. හරි? එතකොට ඒකත් ලියාගන්න පොඩ්ඩක් පැත්තකින් මොරගහ කන්ද ව්‍යාපෘතිය මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරී වසම් 5ක් ජලයෙන් යටවිය. හරිද? මොරගහ කන්ද ව්‍යාපෘතිය මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරී වසම් 5ක් ජලයෙන් යටවිය. හරිද පුතේ? දැන් එතකොට ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව වෙනස් වෙනවා කියන්නේ පුතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස, නගර සභා, මහනගර සභා සහ ප්‍රාදේශීය සභා නේද සංඛ්‍යාවෙන් ඕන. හරිද? ලියා ගන්න පුතේ ප්‍රාදේශීය සභා කීයක්ද පුතේ කලින් තිබුණේ? ප්‍රාදේශීය සභා කීයක් තියෙනවා කියලාද මිස් කලින් ඉගෙනුවේ? අපේ කලින් ළමයි ටික උත්තර දෙන්න ඕන මේ වලට. ලියා ගන්න පුතේ ප්‍රාදේශීය සභා 276යි. 276යි. very good කවේෂා. 276යි. ප්‍රාදේශීය සභා 276යි. පුතේ ඔයාලා පටල ගන්න එපා ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කියන්නේ දෙකක්. හරිද? මගේ පැටවු එක පටල ගන්න එපා. ඔයාලගෙන් ඇහුවොත් ප්‍රාදේශීය සභා කීයද කියලා 276යි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීයද කියලා ඇහුවොත් පුතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සංඛ්‍යාව 340යි. 340යි.
නගර සභා 36යි ප්‍රාදේශීය සභා 276යි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 340යි නගර සභා 36යි නගර සභා 36යි මහනගර සභා 29යි මහනගර සභා 29යි මහනගර සභා 29යි හරිද ආයේ ඔයාලා බලන්න මේ දත්ත ටික හරියට ලියාගෙනද කියලා ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 14008යි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සංඛ්‍යාව 340යි ප්‍රාදේශීය සභා සංඛ්‍යාව 276යි නගර සභා 36යි මහනගර සභා 29යි හරිද පුතේ ඊට පස්සේ මිස් කිව්වා මොරගහ කන්දේ ව්‍යාප්තිය නේද මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරී වසම් 5ක් ජලයෙන් යටවීම හේතුවෙන් ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 14008කට අඩු වුණා කියලා. අපි යනවා පුතේ ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ කියවන්න. අනුරාධපුර යුගයේ ගම් පාලනය සඳහා තිබූ තනතුර කුමක්ද? අනුරාධපුර යුගයේ ගම් පාලනය සඳහා තිබූ තනතුර කුමක්ද කියලා අහන්නේ. කො කලින් ක්ලාස් වල ළමයි දාන්න බලන්න chat එකට. අනිත් අයටත් දැනගන්න. very good කෞශල්‍ය. ගමික කියලා තමා පුතේ අනුරාධපුර යුගයේ ගම් පාලනය සඳහා තිබ්බ තනතුර අපි හැඳින්වුවේ ගමික. හරිද? ග්‍රාම නිලධාරී කියන තනතුරම තමයි පුතේ ගමික කියලා තමයි අපි හැඳින්වුවේ. හරිද? ගමික. ඒක අහන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්න අංක 3. ගම් සභා පැවැති බවට සනාථ වන සෙල්ලිපි 3ක් සඳහන් කරන්න. ගම් සභා පැවති බවට සනාථ වන සෙල්ලිපි 3ක් සඳහන් කරන්න කියලා අහන්නේ. පුතේ ගම් සභා කියන්නේ නේ දැන් ඉස්සර මේ වගේ පරිණත නෑනේ හැමදේම. හරිද? එතකොට ගමේ ඉන්න වැඩිහිටි පිරිසක් එකතු වෙලා නේද ගම් සභා කියලා සභාවක් පවත්වලා ඒකෙන් තමයි හොඳ වැරදි නේද අඩුපාඩු වැරදි වලට දඬුවම් දෙනවද කොහොමද ගමේ පාලනය ගෙනියන්නේ විශේෂයෙන් පුතේ ගොවිතැන් කටයුතු කරේ නේද ප්‍රධාන මේ ආදායම් මාර්ගයක් කියලා එකක් තිබ්බේ නෑනේ පුතේ කෘෂි කටයුතුනේ කරේ නේද දැන් මේ වගේ මේ වර්තමානයේ වගේ නේ මුදල් පරිහරණය කිරීමක් එහෙම සිද්ධියක් වුණේ නැහැනේ එතකොට කෘෂිකර්ම කටයුතු වලට තමයි මූලිකත්වය දීලා තිබ්බේ. එතකොට කෘෂිකර්ම කටයුතු ඒව පාලනය කරන්න ගම් සභා වලින් තමයි තීරණ ගත්තේ. ඒ කියන්නේ වැදගත් තීරණ ගත්තේ ගම් සභා වලින්. හරිද? ගම් සභා වලින් තමයි ඒ වැදගත් තීරණ ගත්තේ. එතකොට පුතේ මේවා මෙහෙම තිබ්බයි කියලා අපි කටින් කිව්වට බෑනේ මේවා තිබ්බයි කියන්නේ සාක්ෂි තියෙන්න ඕනේ. හරිද? එතකොට මෙතනින් අහලා තියෙන්නේ පුතේ ගම් සභා පැවති බවට සනාථ වන සෙල්ලිපි 3ක් සඳහන් කරන්න කියලා. සෙල්ලිපි අපි 4ක් විතර ලියා ගන්නවා. ප්‍රධාන වශයෙන් තියෙන ඔයාලට ඉරිගහන ප්‍රශ්නවලදී මේවා එන්න පුළුවන්. හරිද? අංක 1 ලියා ගන්න පුතේ. අංක 1
උතුරු මැද පළාතේ උතුරු මැද පළාතේ මොරවැව ආසන්නයේ පිහිටා ඇති උතුරු මැද පළාතේ මොරවැව ආසන්නයේ පිහිටා ඇති ලුහු ඇට බැඳිගල සෙල්ලිපිය ලුහු ඇට බැඳිගල සෙල්ලිපිය ලුහු ඇට බැඳිගල සෙල්ලිපිය උතුරු මැද පළාතේ මොරවැව ආසන්නයේ පිහිටා ඇති ලුහු ඇට බැඳිගල සෙල්ලිපිය හරිද පුතේ ලියාගත්තද අංක 2 ලියා ගන්න පුතේ අංක 1 අපි කිව්වා උතුරු මැද පළාතේ මොරවැව ආසන්නයේ පිහිටා ඇති ලුහු ඇට බැඳිගල සෙල්ලිපිය කියලා ඔයාලා පුතේ මේ ලයිව් ක්ලාස් එකේ ඉඳලා නෝට් ටික ලියාගත්තයින් පස්සේ ආයෙ රෙකෝඩින් දුන්නාම බලන්න ඔයාලා ලියාගෙන තියෙන නෝට් එක හරිද කියලා. හරිද? එක ලකුණක්කින් මිස් වෙච්ච අය ඉන්නවා. ගිය පාර ග්‍රාම නිලධාරී කියන මේ රැකියාව. හරි? ඔයාලා මතක තියාගන්න ඕන. උපරිම try එකක් දෙන්න ඕන මේක තරඟ විභාගයක්නේ. විශේෂත්වය තමයි පුතේ ඔයාලට තරඟ කරන්න තියෙන ඔයාලගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස. ඒ කියන්නේ ඔයාලගේ වසම් කිහිපය අහල පහල තියෙන වසම් එක්කනේ. මුළු දැන් අනිත් තරඟ විභාග දීෙද්දී සමස්ත ලංකාවෙම තියෙන්නේ. හරිද? එහෙම එකක් නැහැනේ සමහර ඒවා තියෙනවා පළාත්. දැන් ඔයාලට තමයි හරිම ලේසි මේ හැබැයි ඉන්න ප්‍රමාණය වැඩි ළමයි ඇප්ලිකේෂන් දාලා තියෙන ප්‍රමාණය වැඩි. ඒක නිසා පුළුවන් තරම් try කරන්න පුතේ එක ලකුණක්වත් මිස් වෙන්න නොදී. හරිද? මිස් වෙන්න නොදී හැම එකම පාඩම් කරලා ලකුණු ටික අතේ අරගෙන යන්න විභාගයට යද්දී. හරිද? අංක 2 ලියා ගන්න ශ්‍රී මේඝවර්ණ රජු අනුරාධපුර පාලනය කරන සමයේ ශ්‍රී මේඝවර්ණ රජු අනුරාධපුර පාලනය කරන සමයේ ශ්‍රී මේඝවර්ණ රජු අනුරාධපුර පාලනය කරන සමයේ උතුරු ප්‍රදේශයේ පැවති සෙල්ලිපිය උතුරු ප්‍රදේශයේ පැවති සෙල්ලිපිය උතුරු ප්‍රදේශයේ පැවති සෙල්ලිපිය අංක 3 ලියා ගන්න පුතේ තුන්වන උදය රජුගේ හෝපිටිගමුව සෙල්ලිපිය තුන්වන උදය රජුගේ හෝපිටිගමුව සෙල්ලිපිය
හරිද පුතේ ලිව්වද? හරි මිස්. හරි. හතරවෙනි එක තමා පුතේ හතරවන මහින්ද රජුගේ හතරවන මහින්ද රජුගේ හතරවන මහින්ද රජුගේ වේවැල් කැටිය සෙල්ලිපිය වේවැල් කැටිය සෙල්ලිපිය වේවැල් කැටිය සෙල්ලිපිය සෙල්ලිපිය හරි පුතේ. ඔය සෙල්ලිපි හතර ගැන පුතේ ඔයාලට මේ තනියම ලියන්න එන්නේ නැහැ. නමුත් තිරිගහන ප්‍රශ්නවලදී එන්න පුළුවන් තෝරන්න. ඒකින්ද මතක තියාගන්න මෙහෙම සෙල්ලිපි වර්ග හතරක් තිබ්බා කියන එක. හරිද? හරි. අපි යනවා පුතේ හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නේ කියවන්න බලන්න. ගම්මුලාදෑනි ක්‍රමය ආරම්භ වූයේ කුමන යුගයේදීද? ගම්මුලාදෑනි ක්‍රමය ආරම්භ වුණු යුගය අහන්නේ පුතේ. හරිද? ගම්මුලාදෑනි ක්‍රමය ආරම්භ වෙච්ච යුගය අහන්නේ 19 වෙනි සියවසේදී තමයි පුතේ මේ ගම්මුලාදෑනි ක්‍රමය ආරම්භ වුණා කියලා කිව්වේ නේද පබෝදා? ඔය පබෝදා දාන්නේ 19 වෙනි සියවසේ. මේකෙදි අහන්නේ පුතේ ගම්මුලාදෑනි ක්‍රමය ආරම්භ වූ යුගය. දැන් අපි 19 වෙනි සියවස කියලා උතන්ට ලියුවොත් උත්තරේ හරිද? නෑ හ්ම් නෑ අනුරාධපුර නේ යුගය කියලා දාන්න. අනුරාධපුර යුගය 19 වෙනි සියවසේ අනුරාධපුර යුගයේ තමයි පුතේ ගම්මුලාදෑනි ක්‍රමය ආරම්භ වුණේ. හරිද? අනුරාධපුර යුගයේ 19 වෙනි සියවසේ තමයි පුතේ ගම්මුලාදෑනි ක්‍රමය ආරම්භ වුණේ. එතකොට පුතේ 1960 දශකයට වෙනකම් වගේ මේ ගම්මුලාදෑනි ක්‍රමය ක්‍රියාත්මක වුණා. හරිද? මේ ගම්මුලාදෑනි ක්‍රමය ක්‍රියාත්මක වුණා 1960 වෙනකම් වගේ ක්‍රියාත්මක වුණා. හරිද? ඒක ලියා ගන්න ඔයාලා අනුරාධපුර යුගය 19 වෙනි සියවස කියලා. ප්‍රශ්නේ හොඳට කියවලා බලන්න පුතේ මොකද්ද මේ අහලා තියෙන්නේ කියලා. හරිද? ඔයාලා දැනගෙන උත්තර නැත්තම් අපරාධනේ දන්නේ එක ලියන්න බැරුව ගියොත්. හරි. ඊළඟ ප්‍රශ්නේ. පහ. ගම්මුලාදෑනි ගම්මුලාදෑනි ක්‍රමය යටතේ දෙන්නම කියවන්නේ නැද්ද? ගම්මුලාදෑනි ක්‍රමය යටතේ ගම් සභාවකට විසඳිය නොහැකි ගැටලු යොමු කළේ කාටද? ගම්මුලාදෑනි ක්‍රමය යටතේ පුතේ ගම් සභාවට විසඳිය කියන්නේ දැන් අපේ මේ වර්තමානයේදීත් එහෙම ග්‍රාම නිලධාරී තනතුරේ ඉන්න කෙනාට විසඳ ගන්න බැන්නම් පුතේ නේද? රාලහාමි මොකද කරන්න කියලා ඉහළ තනතුරු වලට කතා කරනවා. ඒ වගේ තමයි ඔය උතනත් වෙන්නේ. ගම්මුලාදෑනි ක්‍රමය යටතේ ගම් සභාවක විසඳිය නොහැකි ගැටලු ඉදිරිපත් කළේ කාටද කියලා අහන්නේ පුතේ. පබෝද අපිට උත්තරේ දීලා තිනවා. මොකද්ද පබෝද උත්තරේ? කෞශල්‍ය උත්තරේ දීලා තිනවා. ආරච්චිට තමයි පුතේ ගැටලු යොමු කරන්නේ. ආරච්චිට තමයි ගැටලු යොමු කරන්නේ. හරි. 6 වෙනි ප්‍රශ්නෙට යනවා අපි. ගම්මුලාදෑනි 6. ක්‍රමය අහෝසි කිරීමේ අරමුණින් නැති කළ පක්ෂය කුමක්ද? ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කිරීමේ අරමුණෙන් නැති කළ පක්ෂය කුමක්ද කියලා අහන්නේ පුතේ. ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කරන්න ඕනේ කියලා නේද? විශේෂයෙන් ලංකාවේ පළවෙනි පක්ෂය මොකද්ද පුතේ පක්ෂය?
ලංකා සමසමාජ පක්ෂය. ශ්‍රී ලංකා ලංකාවේ පළවෙනි පක්ෂය තමයි පුතේ ලංකා සමසමාජ ලියා ගන්න ඔයාලා දන්නේ තියෙන 1900 කීයේද පුතේ මේක ආරම්භ වෙන්නේ 1935. 1935. ඒ කියන්නේ පුතේ 1802 දී ලංකා සිවිල් සේවය කියලා. ඒ කියන්නේ ලංකා සිවිල් සේවය කියන නමින් පටන් ගන්නා පුතේ. සිවිල් සේවය ඒ කියන්නේ පුතේ සිවිල් සේවය නමින් පටන් ගන්නවා අපි රාජ්‍ය සේවය. හරිද? 1802 ඉඳලා ලංකා සිවිල් සේවය නමින් ආරම්භ වෙනවා පුතේ රාජ්‍ය සේවය. මේ රාජ්‍ය සේවය 1963 දී වෙනස් වෙනවා පුතේ. මොකක් කියලාද? හොඳට මිස් කියන එක තේරුම් ගන්න. 1802 දී ලංකා සිවිල් සේවය කියලා පටන් ගන්නවා පුතේ රාජ්‍ය සේවය. හරිද? ලංකා සිවිල් සේවය කියලා. ඒ ලංකා සිවිල් සේවය කියන නම වෙනස් කරනවා 1963 දී. මොකක් කියලාද? ලංකා පරිපාලන very good. ලංකා පරිපාලන සේවය කියලා. ලංකා පරිපාලන සේවය කියලා. හරිද? ඒ ලංකා පරිපාලන සේවය වෙද්දි පුතේ හරිද? ගම්මුලා දෑනි ක්‍රමය අහෝසි වෙනවා. ඒ කියන්නේ ගම්මුලා දෑනි ක්‍රමය වෙනුවට මොකක්ද දෙන්නේ පුතේ 1963 දී? ග්‍රාම සේවක ග්‍රාම සේවක ධූරය හඳුන්වලා දෙනවා. ග්‍රාම සේවක ධූරය. කලින් ඉන්න ඔන්න ගම්මුලා දෑනියා සහ ගම්මුලා දෑනි කොට්ටාසය කියලා එකක්. හරිද? 1963 දී එතෙක් ක්‍රියාත්මක වෙච්ච ගම්මුලා දෑනි ක්‍රමය අහෝසි වීමත් එක්ක පුතේ ග්‍රාම නිලධාරී අපි දැන් මේ වර්තමානයේ හඳුන්වන කෙනා ගම්මුලා දෑනිය වෙලා හිටියේ. එයා පුතේ ග්‍රාම සේවක වෙනවා. අපි තාමත් කියන්නේ සමහර දරුවෝ ග්‍රාම සේවක කියලා තමයි මිස්ටර් කතා කරද්දිත් කතා කරේ. හරිද? ග්‍රාම සේවක විභාගය ගැසට් කරලා නැද්ද මිස් කියලා. හරි රැකියාව තමයි පුතේ මේ ඔයාලා වර්තමානයේදී ඉගෙන ගන්නේ පුතේ ඔයාලා යන්න හදන්නේ ග්‍රාම නිලධාරී ධූරයට. හරිද? ග්‍රාම නිලධාරී ධූරයට. ග්‍රාම සේවක කියලා ධූරයක් වර්තමානයේදී නැහැ. හරිද? නමුත් 1963 දී ගම්මුලා දෑනි ක්‍රමය අහෝසි වීමත් එක්ක පුතේ ග්‍රාම සේවක කියන තනතුර එනවා ගම්මුලා දෑනිය වෙනුවට. ගම්මුලා දෑනි කොට්ටාසය වෙනුවට ග්‍රාම සේවක කොට්ටාසය හඳුන්වලා දෙනවා. පැහැදිලිද? දැන් වර්තමානයේ තියෙන ග්‍රාම නිලධාරී කොට්ටාසෙනේ. ඒ වගේ ඒ කාලෙදි පුතේ ගම්මුලා දෑනි කොට්ටාසෙ තිබ්බා. ගම්මුලා දෑනි කොට්ටාසෙ 1963 දී ග්‍රාම සේවක කොට්ටාසය කියන නමට පරිවර්තනය වෙනවා. නැත්තම් වෙනස් වෙනවා. පැහැදිලිද කියපු එක? පැහැදිලිද කියපු එක? ඔයාලා දැන් මේ පේපර් එක ලිව්වයින් පස්සේ අනිවාර්යෙන් ෂෝට් නෝට් එකක් ගහන්න ඕන. ගහලා මිස්ටර් WhatsApp එකට දාන්න ඕන. අපේ කලින් ළමයි එහෙම කරා. හරිද? එතකොට ඔයාලා අලුතින් ආපු ළමයිනුත් එහෙමයි. හරිද පුතේ? මේ එක්සෑම් එක ඔයාලා පාස් වෙන්න ඕන නම් දෙසැම්බර් මාසේ එක්සෑම් එක කොහොමද තියන්නේ නැහැ. ජනවාරි වලට එක්සෑම් එක කල් යන පුළුවන් තරම් ළමයි දැන් මහන්සි වෙනවා. ඒක තේරුම් ගන්න. හරිද? දැන් ඉක්මනින් හැකි ඉක්මනින් තිබ්බනම් ළමයිට මහන්සි වෙන්න කාලයක් නැහැ. එදනම් පාඩම් කරපු ළමයි ටික ගොඩ කියන මට්ටමේ තමයි හිටියේ. හරිද? දැන් මිස් පළවෙනි කණ්ඩායමට ක්ලාස් පටන් ගත්තේ අප්‍රේල් මාසේ. එතකොට එහෙම කියලා ඉන්න පුළුවන්. දැන් මොකද්ද වර්තමාන වෙලා තියෙන්නේ? මාසෙ දැන් මේ මාසේ තියෙනවා දෙසැම්බර් මාසේ තියෙනවා ජනවාරි මාසේ තියෙද්දි මොකද්ද පුතේ වෙන්නේ? වැඩියෙන් වැඩ කරන කෙනාට පාස් වීමේ සම්භාවිතාව වැඩි. ඒක නිසා ඔයාලා අර මුලින්ම හිටපු වේගෙන්ම අල්ලගෙන යන්න පාඩම් නොකර හිටපු ළමයි දැන්වත් පාඩම් කරන්න ගන්න. හරිද? ඒකින්ද මේ ක්ලාස් එකෙන් පස්සේ ආයෙ රෙකෝඩින් එක බලලා ලියා ගන්න දේවල්. ආයෙ මතක් කරගන්න. හරි. ඊළඟ ප්‍රශ්නෙට යනවා පුතේ.